දැන් මේ AI දියුණු වෙන ලෝකයේ පොඩි කාරණාවක් මම පුතාලත් එක්ක කතා කරන්න හිතුවා. ඇත්තට මේ ගිය සතියේ තිබුණ AI එක්සිබිෂන් එකකට මම ගියා. සති දෙකක් වගේ වෙනවනේ. ගියා. ඇත්තටම එතෙන්දී සමහර ඩෙවලොප්මන්ට් කරලා තිබ්බා අපිට පේපර් සෙට් එක දීලා ඔයාලගේ පේපර්ස් ටික මාක් කරගන්න පුළුවන්. ඒක එක සැරේට කරන්න බෑ. නමුත් ඕව අපිට ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල්. ඊට පස්සේ හැම ෆීල්ඩ් එකකටම AI ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අනාගතේ ජොබ් එක කියන එකේ රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම CV එකක සිලෙක්ෂන් වල ඉඳලා AI app එකක් කරා දෙයන්න පටන් ගන්නවා අනාගතේදී. ඒතර මේකේ තියෙන disadvantage එක තමයි advantage එක users වලට පහසුයි. cost එක අඩුවෙන් අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන්, accuracy එක වැඩි. අපිට තියෙන resource වැඩි, අපිට තියෙන benefits වැඩි. හැබැයි අපේ cost එක සහ අපි දෙන්න ඕන facilities සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඕකේ තියෙන අවාසිය තමයි මෙච්චර කාලයක් ලෝකේ මිනිස්සු කරපු දේවල් ටික ඇප් එකක් රොබෝ කෙනෙක් කරන්න ගත්තා කියන්නේ මිනිස්සුන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා හොඳට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාගේ qualifications and ඔයාගේ skill develop කරගත්තේ නැත්නම් අනාගතයේදී rejections වල reject වෙන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ academic life එක සහ skills කියන ඒවා දෙකම හොඳට develop කරගන්න ඕන. දැන් මේ AI දියුණු වෙන ලෝකයේ පොඩි කාරණාවක් මම පුතාලත් එක්ක කතා කරන්න හිතුවා. ඇත්තට මේ ගිය සතියේ තිබුණ AI එක්සිබිෂන් එකකට මම ගියා. සති දෙකක් වගේ වෙනවනේ. ගියා. ඇත්තටම එතෙන්දී සමහර ඩෙවලොප්මන්ට් කරලා තිබ්බා අපිට පේපර් සෙට් එක දීලා ඔයාලගේ පේපර්ස් ටික මාක් කරගන්න පුළුවන්. ඒක එක සැරේට කරන්න බෑ. නමුත් ඕව අපිට ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල්. ඊට පස්සේ හැම ෆීල්ඩ් එකකටම AI ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අනාගතේ ජොබ් එක කියන එකේ රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම CV එකක සිලෙක්ෂන් වල ඉඳලා AI app එකක් කරා දෙයන්න පටන් ගන්නවා අනාගතේදී. ඒතර මේකේ තියෙන disadvantage එක තමයි advantage එක users වලට පහසුයි. cost එක අඩුවෙන් අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන්, accuracy එක වැඩි. අපිට තියෙන resource වැඩි, අපිට තියෙන benefits වැඩි. හැබැයි අපේ cost එක සහ අපි දෙන්න ඕන facilities සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඕකේ තියෙන අවාසිය තමයි මෙච්චර කාලයක් ලෝකේ මිනිස්සු කරපු දේවල් ටික ඇප් එකක් රොබෝ කෙනෙක් කරන්න ගත්තා කියන්නේ මිනිස්සුන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා හොඳට ඉගෙන